කෝක දෝනවට මේ ටොපිය දෝන අර ටොපියද? හොඳයි. මෙතන ටොපියක් තියෙනවා. ඒක තමයි එපා වෙන ටොපි. සියඹල කරා. තලගොයාගේ ගෑනු සතාට කියන නම. තලගොයාගේ ගෑනු සතාට කියන නම. තලගොයාගේද? ඔව් සපෝට් කරන්න බෑ. තලගොයා දැකලා තියෙනවද? මොනවද කියන්නේ? සාමාන්‍ය වාගේ අදහස කියන්න. ගෑනු සතාට කියන නම නම් එහෙම මතකයක් නැද්ද? මතක නැහැ. කවුරු හරි යාළුවෙකුට කතා කරලා දෙන්න බෑ. කතා කරන්න. තලගොයා ගෑනුද කියන්නේ? උදව් කරන්න එන්න ළමයි එන්න. දවල කියන්නේ මොන පාටද? දවල කියන්නේ මොන පාටටද? අර මොනවාද අර තැඹිලි පාටද? තැඹිලි පාටද? ටටා කියන එකේ තේරුම මොකක්ද? අපි සාමාන්‍යයෙන් කෙනෙක් හම්බෙලා යනකොට ටටා කියනවා නේද? මොකක්ද ඒ ටටා කියන්නේ? ටටා කියන එකේ තේරුම මොකද්ද? ටටා කියන්නේ මොන භාෂාවද? සිංහලද? දෙමළද? ඉංග්‍රීසිද? කොටම පොදුයි වගේ නේ. එහෙම ගන්න බෑනේ. සාමාන්‍ය සිංහල නම් සිංහල, දෙමළ නම් දෙමළ. සිංහල තමයි. නෑ. ටටා දෙමළ. දෙමළ. ආයෙත් ඉංග්‍රීසි. දෙමළත් නෙවෙයි. නෑ. එහෙනම් ඉන්නේ පාතා වෙන්නේ. හරි. දන්නේ නෑනේ. දන්නේ දඬුවමක් දෙනවා. බාර ගන්න ඕනේ. හරිද? හරිද? දැන් ඔයා පියාඹනවා නම් කොහොමද පියාඹන්නේ? පෙන්වන්න බලන්න. දැන් පියාඹන්න කියනවා මම. අද්දගන්නේ ඉතින්. පියාඹන්න ටික. පියාඹන්න. ඉතින්. පියාඹන්න. මේවනේ. දැන් මේ කොහෙද යන්නේ පියාඹගෙන? පියාඹගෙන මේ කොහෙද යන්නේ? මොලේ. මෙහෙමයි ටටා කියන්නේ ප්‍රංශ භාෂාවක්. 1800 ගණන් වල පාවිච්චි කරපු එකක්. හරිද? ටටා කියන එකේ තේරුම නැවත කියන එක. මතකයි අපිට දැන්. තේරුණාද? ටටා කියන එකේ තේරුම නැවත කියන එක. සාමාන්‍යයෙන් ওই ප්‍රංශ ජාතිකයන් ලංකාවට ආවනේ. ඇවිල්ලා බඩු ගන්න ඔය එක එක දේවල් වලට ආවනේ ලංකාවට. ඇවිල්ලා යනකොට ටටා කියලා යනවා. නැවත එන්නම්. හරිද? නැවත කියන එකේ තේරුම තමයි ටටා කියන එක. නමුත් දැන් ප්‍රංශ භාෂාවේ ටටා කියන එක භාවිතා කරන්නේ නැහැ. පැහැදිලිද? නමුත් අපි අල්ලගෙන ඉන්නවා තාම. ඒ වචනේ මල්ලගෙන නුංග දෙයක්. හරි ඊළඟට කවුද එන්නේ? ආයිබෝවන් මහත්තයෝ. ගන්නකො බලන්න ඔයාට ටොපියක් ගෙනාවා මම. නම කියන්නකො. නම මහින්ද දිසානායක. මහින්ද දිසානායක. අරින්න බලන්න ওই ප්‍රශ්නේ මොකද්ද කියලා බලමු. ශ්‍රී ලංකාවේ ලස්සන ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා හොඳේ. නටවර්ණ දිස්ත්‍රික්ක විශ්වවිද්‍යාලය 24යි. මෙතන දෙසික් කීයද? 24යි. වැරදි. 26යිද? වැරදි. එහෙනම් 22 වෙන්නේ. එහෙම කියන්න බෑනේ තුනක් නෙමෙයිනේ එකයි. හරි ඔයාට මම දැන් දඬුවමක් දෙනවා. ටොපියක් ගත්තද ඔයා? ගන්න. ඡන්දේ දාන්න ගිහින් තිනවා. මැතිවරණ දෙසික් කීයද කියලා දන්නේ නැහැ. එහෙම ගානන්න. රජයට නම් බයිනෝ. මුන් ආවොත් හරියන්නේ නැහැ අරන් ආවොත් හරියන්නේ නැහැ කියලා. නෑ බයින්නේ පවිත්‍ර රජයට ඡන්ද දෙනවා. ඡන්ද දෙනවා. හරි. දැන් ඔයාට මම දඬුවම දෙන්නේ කොහොමද දන්නවද? සියඹලා පැණි රහයි කියලා මේ මත උස්සගෙන කියනවා. සියඹල කරා. very good එච්චරයි. ඔය දැක්කනේ ඔච්චරයි. කෝක දෝනවට මේ ටොපිය දෝන අර ටොපියද? හොඳයි. මෙතන ටොපියක් තියෙනවා. ඒක තමයි එපා වෙන ටොපි. එපා මෙහෙමයි මේ අහන්නකො. ඔයාගේ නම කියන්නකො මුලින්ම. ප්‍රාර්ථනා. දැන් ඔයා ගාව ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේ ප්‍රශ්නය දිගරියට පස්සේ ඔයා මේ ප්‍රශ්නේ දන්නවා කියන්නකො. ඔයා ඒක කියනවා. ඔයාට සතුටුද නැද්ද? සතුටුයි. දැන් ඔය ප්‍රශ්නේ දන්නේ නැහැ. ඒ ප්‍රශ්නේ මම මොකක් හරි කරලා කියලා දෙනවා කියන්නකො. දැන් ඔයා නොදන්න දෙයක් දැනගත්තද නැද්ද? දැනගන්න. දැන් ඔයා පහතට ගියාද ඉස්සරහට ගියාද? ඉස්සරහට ගියානේ. එතකොට දුවන්න එපා. දන්නේ නැත්නම් ඉගෙන ගන්න ඕනේ. හැම දෙයකටම උත්තර දෙනවා නම් ආයි කිසිම දෙයක් හොයන්නේ නැහනේ අපි. එහෙම දුවන්න එපා. හරි අරින්න. මේ උලනවනේ. අර අද්ද කකුල ගැහෙනා දැන්නේ මොකද්ද? තලගොයාගේ ගෑනු සතාට කියන නම. තලගොයාගේ ගෑනු සතාට කියන නම. තලගොයාගේද? ඔව් සපෝට් කරන්න බෑ. තලගොයා දැකලා තියෙනවද? මොනවද කියන්නේ? සාමාන්‍ය වාගේ අදහස කියන්න. ගෑනු සතාට කියන නම නම් එහෙම මතකයක් නැද්ද? මතක නැහැ. කවුරු හරි යාළුවෙකුට කතා කරලා දෙන්න බෑ. කතා කරන්න. තලගොයා ගෑනුද කියන්නේ? උදව් කරන්න එන්න ළමයි එන්න. ඔයාට ටොපියක් දෙන්න. ඔයා ඒකට උත්තරේ දන්නවද? මම දන්නේ. දන්නේ මේකෙන් එකක් ගන්න එහෙනම්. තලගොයිච්චිද? තලගොයිච්චි. ඔයත් එන්න. ගන්න ටොපියක්. හරි මේකෙන් එකක් ගන්න.
ඔයා කියන්න බලන්න තලගොයාගේ ගෑනු සතාට කියන නම. දන්නේ නැහැ කියන එක වැරදි. කල කොයිජි තලගොයිචි. මොකද්ද ඔයාගේ ප්‍රශ්නේ? දවල කියන්නේ මොන පාට? දවල කියන්නේ මොන පාටටද? හා මොකද මම අර මොනවාද අර තැඹිලි පාටද? තැඹිලි පාටද? වැරදි. ඔයා කොහෙද දිවේ මේන්නේ දඬුවමක් තියෙනවා ඔයාට කියලා දෙන්නම්. ඔයාගේ ප්‍රශ්නේ මොකද්ද? වතුර හොයන්නාගේ කොමුණ රටේ ජාතිකයේද ඉබි අතුරු සොයාගත්තේ කුමන රටේ ජාතිකයන්ද? දන්නවද? කීවසරද ඔයා? 5. වටිනා ප්‍රශ්නයක් ඔයාට එනවා. ලංසේද නේ ලංසේ දන්නේ නැහැ නේ. දන්නේ නැහැ. හරි 3 දෙනාටම දඩුවමක් දෙනවා. අර එන්නේ තුන් දෙනාම. ඔයාගේ ප්‍රශ්නේ මොකද්ද? දවල කියන්නේ මොන පාට? දවල කියන්නේ මොන පාටද? ඔයා දැන් 4 පාරක් කරකලා සුදු පාටයි කියලා කියන්නේ. එහෙම කියන්නේ කරකිනෝ. සුදු පාටයි. එහෙම බෑ මේක අල්ලගන්න. මේක මෙහෙම අල්ලගෙන සුදු පාටයි. දවල කියන්නේ සුදු පාටයි කියලා කරගෙන. 4 පාරක්. දවල කියන්නේ සුදු පාටයි. හරි very good. සුදු පාටට තමයි දවල කියලා කියන්නේ. හරි. ඔයත් අල්ලගන්න. හරිද? කියලා දෙන්නකෝ. ඔයාගේ නම මොකද්ද? ප්‍රාර්ථනා. මම ප්‍රාර්ථනා කරනවා තලගොයාගේ ගෑනු සතා උතුලි කියලා 3 පාරක් කරගෙන. මම ප්‍රාර්ථනා කරනවා තලගොයාගේ ගෑනු සතා උතුලි කරගෙන. ඒක මේ උතුලි තලගොයාගේ ගෑනු සතාට කියන්නේ උතුලි කියලා සිංහලෙන්. අරගෙන ඕනේ. කරගෙන ඕනේ. මෙහෙම මයික් එක ගල්ලා ගන්න මෙහෙම. තලගොයාගේ ගෑනු සතා උතුලි. හරි very good. ඔයා එන්න. ඔයාගේ මොකද්ද ප්‍රශ්නේ? ඉබි අතුරු සොයාගත්තේ කුමන රටේ ජාතිකයන්ද නේද? අල්ල ගන්න මේක. එහෙනම් ගන්න ඔයත් ගන්නකෝ. ගන්න. ඔයාලත් එන්න. ගන්නකෝ. ගන්න. හරිද? හරි. දන්නේ නේ? දන්නේ. ඔයා මේ 3 wheel පදින්න දන්නවද? පදින්න බලන්න. මයික් එක මෙහෙම අල්ලගන්න. කොහොමද? පදින්න බලන්න. පදින්න. ගාලා පදින්නද හෝන් එකකුත් ගහන්න ඕනේ. සද්දේ නැහැ නේ 3 wheel එක මොකද? අවුල්ද? ගෑරේජ් එකට දාන්න වෙනවද? සද්දයක් දාන්න. හෝන් එක. හෝන් එකකුත් ගහන්න ඕනේ. very good. ඊජිප්තු ජාතිකයන්ද පුතේ. හරිද? ප්‍රශ්නයක් ආවොත් අනිවාර්යයෙන්ම දැනගන්න මෙන්න මේක මතක් වෙන්න ඕනේ. අර මාමා ඇවිල්ලා 3 wheel පැද්දෙව්වා මට නේද? ඊජිප්තු ජාතිකයන් තමයි ඉබි අතුරු හොයාගත්තේ. හරිද? සතුටුයිද? සතුටුයි. මේ පුතාලා ඔය පොඩි තෑග්ගක් දෙමුනේ. ඒකෝ දෙන්නකෝ. 3 wheel උත් පැද්දානේ. මෙන්න ඔයාට පුංචි තෑග්ගක් මගේ. හරිද? ඊළඟට කවුද එන්නේ? වෙල්කම්. කවුද එන්නේ? තව ඉන්නේ කවුද?